ළමයි කොහොමද? අද මම යනවා පාදුවා. මොකද අද මේ පාස්කු දවසේ, ඒ කියන්නේ අප්‍රේල් මාස vlog එක තමයි මම මේ ගේන්නේ. මගේ යාළුවාගේ බර්ත්ඩේ එක. ඉතින් මටත් නිවාඩු. දවස් දෙකක් පාස්කුවට නිවාඩු මේ. ඒ නිසා මම තීරණය කරා මම යාළුවාලා ගෙදර යනවා කියලා කියන්නේ පාදුවා. ඉතින් මම බස් එකේ ඇවිල්ලා ස්ටේෂන් එකකින් කෝච් එක අරගෙන දැන් මේ යන ගමන් මම අද මේ පැත්තේ view එක දකින්නේ අද තමයි. මොකද මම මේ ඊට කලින් දවසේ එහා පැත්තේ ගිය නිසා මට එහා පැත්තේ ගොඩක් සෙට් වුණේ ගෙවල්. අද මම මේ පැත්තෙන් යනවා. මේ පැත්තේ තියෙන්නේ කඳු. මේ අතර මාර ලස්සනයි ළමයි. මම මේ අතෙත් කල්පනා කරේ මට නම් දැනෙන්නේ ලංකාවේ ෆීලින් එකම තමයි. ලංකාවේ ඉඳන් යනවා වගේ. ඊට පස්සේ කොහොම හරි මම තාම මෙට්‍රෝ එක යන ගමන්ද නැත්තම් ට්‍රෑම්ප් එක දැන් මේ මෙට්‍රෝ එකෙන් බහලා මම ට්‍රෑම්ප් එක අරගෙන යන ගමන් ඊට පස්සේ මම Google Map එකකින් බැලුවා කේක් එකක් ගන්න. මම පාදවල එහෙම ලොකුවට මේ පැත්තේ ඇවිදලා නැති නිසා මම හරියට දන්නේ කඩවල්. ඉතින් මම බහලා දැන් යන ගමන් කඩයක් හොයාගෙන, හැබැයි ළමයි මෙහි කඩවල් නෑ දෙයනේ කියන්නේ ඉරිදට හැම කඩයක්ම වගේ වහලා. දැන් මං ඉන්න පැත්තේ නම් චුට්ටක් රොසෙට්ටු එක ඇරලා තියෙනවා. රොසෙට්ටු කියන්නේ ලංකාවේ ෆුඩ් සිටි වගේ ඒවා. දවල් 12 වගේ වෙනකන් හරි ඇරලා තිනවා. හැබැයි මේ පැත්තේ එක කඩයක්වත් නැහැ. හොයාගන්න ඔක්කොම කඩවල් වහලා. ඊට පස්සේ මං එද්දි දැක්කේ එයාලගේ ගෙවල් බලහම තියෙනවා චුට්ටක් එහාට වෙන්න බාර් එකක්. ඒ බාර් එකේ කේක් ගන්නවා මම දැක්කා ලේඩි කෙනෙක්. ඊට පස්සේ ඉතින් මම ගිහිල්ලා බලද්දි අනේ එකේ කේක් තියෙනවා. ඊට පස්සේ මං ඉක්මනට එකේ කේක් එකක් ගත්තා. මොකද මට මාර මවුල් කේක් එකක් නැතුව මට යන්න හිතුනේම නෑ. කොහොම හරි ඊට පස්සේ මං ඉතින් චූටි කේක් එකක් ගත්තේ. මොකද අයයි මමයි අයාලගේ කසින් නැන්ද කෙනෙකුයි තමයි හිටියේ. ඊට පස්සේ අපි කේක් එක අරගෙන කේක් එක කැපුවා ගයිස්. මට හරි සතුටුයි. ඉතින් ඒ වෙලාවේ මොනා කියනවද මන්ද මේ විහිළු කර මොකක් හරි විහිළුවක් කර කේක් එක කැපුවා. ඉතින් මේ තියෙන යාළුවගේ බල්කනි එකෙන් පේන view එක මාර ලස්සනයි. හරි කොහොමද කියන්නේ හරි කාම් හරිද? මට කියන්නේ මං ඉරිදා දවසක ගියේ. ඉරිදා නිසා දන්නේ නැහැ. හැබැයි කොහොමද හරි කාම්. ඉතින් ෂොක් ඔය ඔතන තියෙන බායගෙන් තමයි මම කේක් එක ගත්තේ. ඊට පස්සේ දැන් මම අපි කන්න යන්නේ මේ මට මතක විදියට හාල් මැස්සු තෙල් දාපු එකක් තිබ්බා. ඒක නම් පුදුම රසක්. මොකද මේ මම ගොඩක් කාලෙකින් හාල් මැස්සු කාලා තිබෙන හාල් මැස්සු කරවල. ඉතින් මම ආසාවෙන් කෑවා. අම්මාගේ බත්තල රස එන්නේ මට. ඉතින් ඒ රස ආවා. ඉතින් මං කෑවා. අපි දැන් කාලා මේ කොහොමත් ලෑස්ති වෙන්න ඕනේ. හවසට අයයි මමයි යනවා බාර් එකකට. අයාගේ තව යාළුවෝ දෙන්නෙක් එක්ක. ඊට පස්සේ අපි දෙන්න ඉතින් නාලා කරලා කොණ්ඩේ සෙට් කරන් ලෑස්ති වෙන්න තමයි යන්නේ. මම මේ ආවොත් ඉතින් මේ ඩයිසන් එකෙන් අනිවාර්යයෙන්ම කොණ්ඩේ සෙට් කරනවා. අපි දෙන්නට ඒක පිස්සුවක් වෙලා තියෙන්නේ. මේ ඉතින් එහෙනම් ලෑස්ති වෙලා බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම ගයිස් මේ ඩයිසන් එකෙන් කොණ්ඩේ සෙට් කරගන්න හරිම ලේසි යන්නේ. මම නම් ඇත්තටම පුදුම මේ පහසුයි ඒකෙන් කොණ්ඩේ සෙට් කරගන්න. දැන්
මේ තියෙන මං ආසම ලුක් එක. මං ආස ඇත්තටම ඔය කොණ්ඩේ ඔය විදිහට තියෙනවට. දැන් මම සතුටින්. ඉතින් අපි දෙන්න දැන් ලෑස්ති වෙලා ඉවරයි. ඉක්මනට යන්න ඕනේ. මොකද මේ අපි ඉක්මනට දැන් අපි ආලෝ දෙන්නටත් එන්න කියලා දෙන අතයි දෙන්න රස්තිය හදු වෙනවා. ඉතින් එහෙනම් යන්. මේ මට මේ ලිප්ස්ටික් එක කැත නෑනේ. චල වර ඩාර්ක් ලස්සන නේද? නෝ නේද? දැන් තමයි හොඳම ටික වෙන්නේ. ඉතින් අපි දැන් බස් එකේ යන ගමන් මෙහෙම පොඩිට වීඩියෝ එකක් දැම්මා. ඒක අපි දන්නෙත් නෑ. ඇත්තටම මේ ෆෝන් එක වැටිලා. අපි දැන් ඉතින් කතා කර කර හෙන දුරක් ගිහිල්ලා. ඊට පස්සේ අපි ආව පාදවා සිටියකට. දැන් මේ තියෙන්නේ අර ඈතින් පේන්නේ පල්ලිය. ඉතින් මේක තමයි සිටි එක. දැන් අපි යාගේ යාළුවෝ දෙන්න දැන් ආවා. අපි දැන් ගියා රෙස්ටුරන්ට් එකට. මේ තියෙන එක එතන මේ අන්තිමට කොහොම හරි අපි සිටි එකේ නම් ආය අයන්සලාගේ ගෙවල් ළඟටම ආවා. මොකද මේ ගෙවල් ළඟ රෙස්ටුරන්ට් එකටම ආවා. එදාත් අපිට එළිය නිකන් සෙට් වෙන්න හොඳ රෙස්ටුරන්ට් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි ආයේ එතනටම ආවා. ඉතින් ඊට පස්සේ අපි